මොකද හිතන්නේ ජයග්‍රහණය කරන්න ලැබීම ගැන? මම හිතන්නේ අපිට ඕනෙලා තිබ්බ ජයග්‍රහණය මොකද අපි ඊයේ තරගයේ අපිට ජය ගන්න හම්බුනේ නැහැ. ඉතින් අපිට අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න ලොකු මනාවක් තිබ්බා. ඉතින් සතුටුයි ජයග්‍රහණය කරන්න පුළුවන් වෙච්ච එක කියන්නේ. ජනිස් ඕවර් 15ක් විතර නැකන් අපි දැක්කා ගේම් එක දෙපැත්තටම තිබ්බා. එතකොට මොන වගේ ප්ලෑන් එකක්ද තිබුණේ ජිවිනිෂන් එක මැච් එක වින් කරන්න? මම හිතන්නේ කඩුල්ල පොඩ්ඩක් ස්පින් වෙන්න ගත්තා. ඉතින් අපි දෙන්න පොඩ්ඩක් අපි වෙලාව ගත්තා. වෙලාව අරගෙන විකට් එක සෙට් වුණාන් පස්සේ අපි මම හිතන්නේ අපේ ෂොට්ස් වලට ගියේ. ඉතින් පවර් බ්ලාස්ට් ඕවර්ස් දෙකක් තියෙනවා. අපි ඉතින් බැක් කරා අපි දෙන්නව අපි පවර් බ්ලාස්ට් ඕවර්ස් දෙකේ අපි 15ට වැඩි ඕවර්ස් දෙකක් ගෙවුවොත් අපි දැනන් හිටියේ අපි ගොඩක් දුරට ගේම් එකේ ඉන්නේ කියලා. මම ඇත්තටම මොනවද උනේ කියලා දන්නේ නැහැ. මම බැට් කරන්න ගියා. කොහොමද දන්නේ නැහැ. ඊට වඩා පිච් එක මොන විදිහටද වෙනස් වෙන්නේ? මම හිතන්නේ කඩුල්ල පොඩ්ඩක් ස්ලෝ වෙන්න ගත්තා. ඊයට කම්පෙයාර් කරලා බලද්දී අද පොඩ්ඩක් ස්ලෝ පොඩ්ඩක් හැං වෙලා ආවේ. ඒක අරනකොට මම හිතන්නේ ලොකු